අම්පාර පනල්ගම් ප්‍රදේශයේ සියලුම ජනතාව පිරමීඩ ජාවාරමකට හසු වී නායකාරීන් බවට පත් වී තිබෙනවා. දැනට මාස කිහිපයකට කලින් මෙම ප්‍රදේශයේ නිවසක අරුණලු පන්සිලු නමින් පහන්තිර ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. පසුව මෙම ව්‍යාපාරයට සම්බන්ධ වීමේ අවස්ථාවක් ප්‍රදේශවාසීන්ට ලබා දී ඇති අතර රුපියල් 50000ක් ආයෝජනය කරන අයෙකුට හඳුන්කූරු පෙට්ටි 1000කුත් ඊට සරිලන හඳුන්කූරුත් ලබා දී ඇති අතර හඳුන්කූරු එම පෙට්ටි තුලට දමා අලවා සකස් කර නැවත ලබා දෙන විට රුපියල් 75000ක මුදලක් නැවත ආපසු ලබා දී තිබෙනවා. කෙටි කාලීනව ලැබෙන රුපියල් 25000ක ලාභය හේතු කොටගෙන ගමේ විශාල පිරිසක් මෙම හඳුන්කූරු ව්‍යාපාරය තුල ආයෝජනය කිරීමට පෙළඹී තිබෙනවා. මාස කිහිපයක් එම මුදල් ලැබීම හේතුවෙන් ගමේ සියලුම මිනිසුන්ගේ විශ්වාසය දිනා ගැනීමට සමත් වූ මේ ව්‍යාපාරය ආයෝජනය කරන මුදල රුපියල් 250000ක් දක්වා වැඩි කර පෙට්ටි 6000ක් ලබා දීමටත් ඒ සඳහා අමතර ලාභය ලෙස 1,50,000කුත් ලබා දීමට පොරොන්දු වී ඇත. මේ විශාල ආයෝජන අවස්ථාවක් ලෙස දුටු ගැමියන් තමන්ගේ කුඹුරු රත්තරන් ආදී උකසටද විකුණුමින්ද මෙම ව්‍යාපාරයේ ආයෝජනය කර ඇති අතර ඇතමින් පොලියට ගෙනද ලක්ෂ 15-20 සිට ලක්ෂ 50 ආදී වශයෙන් මුදල්ද මෙම හඳුන්කූරු ව්‍යාපාරිකයාට ලබා දී තිබෙනවා. ඉන්පසුව ටික දිනක් යන විට තමන් ලබා දුන් මුදලට සරිලන අමුද්‍රව්‍ය නොලැබෙන්නට පටන්ගත් නිසා ඇතමුන් නැවත මුදල් ආපසුගෙන ඇති අතර අනෙක් පිරිසට අමුද්‍රව්‍ය ඉක්මනින් ලබා දෙන බව පවසමින් මුලා කර තිබෙනවා. කෙසේ නමුත් අවසානයේ මේ වන විට අදාළ ව්‍යාපාරික යුවල මුදල් රැගෙන ගමෙන් පැන ගොස් ඇති අතර වංචා කර ඇති සමස්ත මුදල කෝටි 200ක් පමණ වෙන බව වාර්තා වෙනවා. හේතුව පනල්ගම පමණක් නොව අවට ගම්මාන කිහිපයකම ජනතාව මේ හඳුන්කූරු පිරමීඩ ජාවාරටම හසු වී ඇති නිසා.